oven නැතුව bakery cake එකක් soft butter cake එකක් ගෙදර හදාගන්න විදිය complete method එකෙන්ම මම අද ඔයාලට කියලා දෙන්නයි හදන්නේ. Hello friends, welcome back to my sweet kitchen. මේ තියෙන්නේ අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික හැම එකෙම 125 ගන්න ග්‍රෑම් butter, සීනි, පිටි, බිත්තර 3ක් ගන්න. දැන් අපි බලමු කොහොමද මේ කේක් එක හදාගන්නේ කියලා. අද මම බීටර් එකක් පාවිච්චි කරන්නේ නැතුව අතින්ම තමයි මේ කේක් එක හදාගන්නේ. විනාඩි 25ක් විතර හොඳට බීට් කරගන්න අතින්ම. සීනි ටික හොඳටම දිය වෙනකල් මේ විදියට බීට් කරගන්න ඕනේ. හැබැයි ඉතින් චුට්ටක් විතර අත රිදෙන වැඩක් මේක. හැබැයි හොඳටම සොෆ්ට් එකට හදාගන්න ඕනේ හින්දා මේ විදියට දිගටම ටිකක් ස්පීඩ් කරලා අත බීට් කරගන්න. ඕගොල්ලෝ මේක දිගටම බලන්න, ස්කිප් කරන්නේ නැතුව එක දිගටම බලන්න. නැත්නම් ඕගොල්ලන්ට වරදින්න පුළුවන්. බිත්තර 3ක් ගන්නවා කිව්වනේ මම. ඔන්න මම දැන් බිත්තර 3 දාගන්නයි හදන්නේ. මුලින්ම අපි මේ කරන්නේ බිත්තරේ පිල්ල අරන් දානවා. නැත්නම් කේක් එක පොඩ්ඩක් පිළිගත වෙන්න බලනවා. එකපාරේ බිත්තර 3ම දාගමු අපි කේක් එකට. අද මම ඕගොල්ලන්ට කහමද වෙනමත් සුදුමද වෙනමත් බීට් කරන්නේ නැහැ. මේක පොඩි කේක් එකක් නේ. මේ කේක් එක ඔක්කොම ග්‍රෑම් 500ක් තමයි වෙන්නේ. ඉතින් මේ වගේ ග්‍රෑම් 500 කේක් එකක් ඕගොල්ලන්ට තේ බොන වෙලාවට හදා ගන්න පුළුවන් කන්න. ඕගොල්ලන්ට ලොකු කේක් එකක් ඕනේ නම් මේ මන් දීපු ද්‍රව්‍ය හැම එකම ඕගොල්ලෝ ඩබල් කරලා ගන්න. එතකොට කිලෝ එකක් හදා ගන්න පුළුවන්. දැන් මම බිත්තර 3ේම පිල්ල අයින් කරලා තියෙන්නේ. දැන් කේක් එක පිළිගඳෙන්නේ නැහැ එතකොට. දැන් නැවතත් අපි අත ස්පීඩ් කරලා හොඳට මේක බීට් කරගමු මේ විදියට. ගොඩාක් අඩුම මේ අමුද්‍රව්‍ය දාලා තමයි මේක හදන්නේ. දැන් ආවන්න එක නැතුව අපි මේක කොහොමද හදාගන්නේ කියලා බලමුකෝ. එහෙනම් ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එක ඔක්කොම බලන්න වෙනවා. ඉතින් සම්පූර්ණයෙන්ම මේ වීඩියෝ එක බලනකොට තමයි ඕගොල්ලන්ට තේරෙන්නේ මේක හොඳට හදාගන්න, මේක සොෆ්ට් එකට ගන්න මම මොනවාද කරේ කියලා. ඉතින් අත චුට්ටක් ඉක්මන් කරලා හයියෙන් බීට් කරගන්න. තවමත් මගේ channel එක ඕගොල්ලෝ subscribe කරලා නැත්නම් Sweet Kitchen channel එක subscribe කරන්න. ඔයගලගේ යාළුවන්ටත් කියන්න. මේ මම දාන්නේ බේකින් පවුඩර් තේ හැඳි එකක් පාන් පිටි වලට. පාන් පිටි ග්‍රෑම් 125යි අරන් තියෙන්නේ. මේක මේ විදියට පෙනේරකින් හලා ගන්න. එතකොට බේකින් පවුඩර් ටික හොඳට මික්ස් වෙනවා. හැබැයි ඉතින් මේ විදියට ඕගොල්ලෝ කේක් හදනවා නම් ඕගොල්ලන්ට කරන්ට් බිලත් ඉතුරු කරගන්න පුළුවන්. ලිපේ හැදුවා කියලාත් වෙනසක් නැහැ. මේ මං හදන විදියත් හොඳටම තියෙනවා. දැන් ඔක්කොම පිටි ටික දාගෙන තියෙන්නේ. දැන් අපි මේක තව ටිකක් මේ විදියට කවලම් කරගමු. පාන් පිටි දාලා සාමාන්‍යයෙන් කේක් එකක් බීට් කරන්නේ නැහැ. කවලම් කරගන්න එක තමයි කරන්නේ. මේ අතරතුරේ මම ඔයිල් පේපර් එකක් දාලා තැටිය ලෑස්ති කරගෙනයි තියෙන්නේ. තැටියට බටර් චුට්ටකුත් ගාලා තියෙන්නේ.
දැන් මම වැනිලා තේ හැඳි භාගයක් දා ගන්නවා. තව දෙයක් මම ඕගලන්ට කියන්නම්. ඕගලන්ට වැනිලා නැත්තම් ගෙදර ඕගොල්ලෝ දාගන්න දෙහිස්ම චුට්ටක්. ඒත් මේ කේක් එකේ රස තියෙනවා. මෙන්න මේ පදම තමයි කේක් එකේ තියෙන්න ඕනේ. මේ තියෙන මං ගත්ත තැටිය මේක ග්‍රෑම් 500යි. දැන් මම ඔයගලන්ට තාම කිව්වේ නෑනේ මේක අවන් එක නැතුව කොහොමද හදාගන්නේ කියලා. ඒකත් දැනගන්න ඕනේ නම් ඕගලන්ට ඔයාලන්ට මේ රෙසිපි එක අවශ්‍ය නම් ලයික් කරන්න, ස්වීට් කිචන් channel එක subscribe කරන්න. ඔන්න මම දැන් මේ කේක් එක ඔයගොල්ලෝ දැන් අන්තිම වෙනකල් බැලුවනේ. දැන් එහෙනම් මම කියන්නම් කොහොමද මේක බේක් කරගත්තේ කියලා. ඔන්න මම දැන් යනවා මේක බේක් කරගන්න. මේ තියෙන්නේ මම අද කේක් එක හදාගන්න විදිය. මේක හදන්නේ මම ලිපේ වතුර චුට්ටක් වක්වත් දාන්නේ යටට දරඬුවක් දාගෙන ඒක උඩින් හරි මැදින් මේ කේක් එක තියාගන්න. විනාඩි 10ක් කලින් මේ සාස්පන් රත් කරලා තියාගත්තේ මම. දැන් ඔයගලන්ට පේනවනේ වතුර චුට්ටක් වක්වත් නැහැ. දැන් මේක මම වහලා මෙන්න මේ ගින්දරේ හරියටම පැය භාගයක්. ඊට පස්සේ මම පොඩ්ඩක් බැලුවා කූරක් ගහලා ඔන්න කේක් එක බේක් වෙලා තියෙන්නේ. ඔන්න මම දැන් කේක් එක බෑවා. ඔන්න මම දැන් අනිත් පැත්තත් හරවලා ඔයගලන්ට පෙන්නනවා. මේ බටර් හින්දා තමයි මේ විදියට තියෙන්නේ. නැතුව මේක කර වෙලා නැහැ මේ කේක් එක. හොඳට රසට තියෙනවා. හරිම සොෆ්ට්. මම ඔයගලන්ට කපලත් පෙන්නන්නම්. දැන් ඉතින් අපි මේක බලමු කපලා. මේක සාමාන්‍යයෙන් කෑලි 5-10කට කපා ගන්න පුළුවන්. ඉතින් ග්‍රෑම් 500කින් කෑලි 10ක් කපා ගත්තම ඔයගලන්ට ලොකු ඉතිරියක්. මේ කේක් එක හදන්න මට අද වැය වුණේ රුපියල් 650ක වගේ සුළු මුදලක්. ඉතින් මේ දවස්වල අර දික්කසල් කුණාටුවක් ආවනේ. ඒක හින්දා ගොඩාක් අයට ඉලෙක්ට්‍රික් බඩු එහෙම නැති වුණා, කැඩුනා, බිඳුනා, ගම් වතුරට ගහගෙන ගියා. ඉතින් එහෙම කෙනෙකුට මේ වගේ මේ ගෑස් ලිපේ කේක් එකක් හදාගන්න තියෙනවා නම් ගොඩාක් හොඳයි කියලා හිතනවා ඇති. ඔන්න අද මම ඒගොල්ලන්ට ඒ විදිහට කේක් එකක් හදාගන්න විදිය තමයි මේ කියලා දුන්නේ. ජනවාරි 1 වෙනිදාට හදලා බලන්න කොහොමද කියලා. තවත් මේ වගේම වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.